බ්‍රාවෝ. ඔය තියෙන්නේ සැරට සැරේ. හලෝ ඉතින් ආවා පීසා එකක් ගන්න නාපෝලියේ ප්‍රසිද්ධ පීසා ෂොප් එකකට. මේ තියෙන්නේ ප්ලේස් එක. පීසා ෆ්‍රයිඩ් පීසා තියෙනවා, නාපෝලිතානා තියෙනවා. මේ හරිය පොඩ්ඩක් ප්‍රසිද්ධ ස්ට්‍රීට් ෆුඩ් වලට පීසා එකක් ගන්න ආය බලමු මිනිස්සු ඉන්නවා ඇදී. ඕක තමයි රෙස්ටුරන්ට් පිසේරියා. ගොඩක් පරණ රෙස්ටුරන්ට් එකක් මේක. නාපෝලියේ අවුරුදු 100ක් පරණ එක ෆැමිලි එකක් විසින් කරන් යන රෙස්ටුරන්ට් එකක් කියලා තමයි ගහලා තියෙන්නේ. අතන ගහලා තිනවා ෆැමිලියා ස්වානේදී කියලා ගහලා තියෙනවා. මේ දින රෙස්ටුරන්ට් එක. Cosa lo dico? Cazzo stai dicendo? C'era venire più. Okay, grazie. Sri tu? In Sri Lanka? Sì, Sri Lanka. Pesce quinta. Piacere. Anche io. මේ දියාවෝලා කියන්නේ ටිකක් සැර පීස එකක්. කෑලි මිනිස් එහෙම දාලා තියෙනවා, චීස් දාලා කොහොම දාලා තින්නේ මේ තමයි. පිටත මේ ලයින් එකට ලයිට් එක. හරි. හරි ගන්න. කොහොම අදින්න ඔය. මට පොඩි සපෝට් එකක් ඕන. පට්ටම ටේස්ට් එකට තියෙනවා. ශරත් තියෙනවා හොඳ. අයි මිනිස් දාලා වගේ එල් ටික ගාගෙනම ගමුද? මේ පීසා එක තනි කර කන්න ඕන උණුවෙම. මේක නිවුණාන් පස්සේ කාලා වැඩක් නැහැ. රසත් දැනෙන්නේ නැහැ. ප්‍රශ්නෙට තියෙනවා. හරි එක පීස් එකක් ඉවරයි. එකක් කාලා ඉවරයි, අනිත් එකත් කන්න පටන් ගන්න යන්නේ. අනිත් එකත් මෙන්න අපේ යාළුවා ඕපන් කරනවා. මේ වව් සැරට සැරේ කොහොමද බලන්නේ? ඉතින් මේ චීස් බේරෙනවා. දරවා අපේ යාළුවා අපිට අදලා සපෝට් එකක් දෙනවා. කෑල්ලක් හරි ගන්න. චීස් පෙරෙනවා. මම ගන්න පොඩ්ඩක් චීස් ටිකක් වැඩිපුර තියෙන එක වගේ කෑල්ලක්. කියන පීසා එක මෙහෙම එල්ලෙනවා. ඒ කියන්නේ මේකේ ක්‍රස්ට් එක වටේ විතරයි ක්‍රස්ට් එක තියෙන්නේ මෙහෙම. ක්‍රස්ට් එක වටේ විතරයි මේ විදිහට තියෙන්නේ. අතුරට ගද්දි මේව නැහැ. වේල් දෙකක් කන්න නැතුව ඉන්න පුළුවන්. එකක් කෑව කියන්නේ. මේ තියෙන පීසා වර්ග ගොඩක් තියෙනවා. අපිට සෙට් වෙන්නේ ලංකාවට පොඩ්ඩක් සැරට ගන්න කැමතිනේ. ගන්න හින්දා දියාවෝල එක නාපෝලියටම ආවේනික පීසා එකක් කියලා කියනවා. දියාවෝල නාපෝලියෙන්ම හදපු එකක්. සැරට ගන්න හදපු එකක්. ඉතින් චිලි ඔයිල් දාලා තියෙනවා. චීස් එක තව සලාමේ කපලා දාලා තියෙන පොඩියට මස් පෙති වගේ. අවසාන කෑල්ලක් කනවා දෙවනි පීසා එකේ. හැමෝටම ස්තුතියි. තවත් වීඩියෝ එකක් හම්බුනේ. චාෝ.